මේ ඉතාලියේ කන්දක් යට තියෙන ලැබ් එකක්. ග්‍රෑන්ඩ් සසෝ නැෂනල් ලැබොරටරි. සයන්ටිස්ලා මෙතනදී අපේ යුනිවර්ස් එකට අයිතිවත් නැති දෙයක් හොයන්න try කරනවා. ඒ තමයි මිරර් මැටර්. මිරර් මැටර් කියන්නේ මොනවාද කියලා තේරුම් ගන්න කලින් අපිට ඕන වෙන වචන කිහිපයක් තියෙනවා. එක පැරිටි, අවකාශය මිරර් එකකින් වගේ අනිත් පැත්ත හරවනවා. ගණිතමය වශයෙන් පැරිටි මගින් x අක්ෂය ඍණ x, y ඍණ y, z ඍණ z මගින් නිරූපණය කරනවා. හරියට මුළු විශ්වයම කණ්ණාඩියකින් නිරූපණය කරනවා වගේ. මෙහෙම අනිත් පැත්ත හැරෙව්වට පස්සෙත් යම්කිසි භෞතික විද්‍යා නියමයක් ඒ විදියටම ක්‍රියා කරනවා නම් අපි කියනවා ඒ භෞතික විද්‍යා නියමය පැරිටි සංරක්ෂණය කරනවා කියලා. ගොඩාක් කාලයක් තිස්සේ සයන්ටිස්ලා විශ්වාස කරේ හැම බලයක්ම මෙහෙම පැරිටි සංරක්ෂණය කරනවා කියලා. විශ්වය වම හෝ දකුණ පැත්තක් තෝරන්නේ නැහැ කියලා. ඒත් ඒක වැරදි කියලා පස්සේ දැනගන්න ලැබුණා. දෙක කයිරලිටි. කයිරලිටි කියන වචනේ එන්නේ ග්‍රීක භාෂාවේ අත කියන අර්ථයෙන්. අපේ වම් සහ දකුණුවත් එකිනෙකගේ මිරර් ඉමේජස්. එකක් හරවලා අනිත් එකට සමාන කරන්න බෑ. ඒ වගේම තමයි වම් අතේ මිරර් ඉමේජ් එකත් එක්ක වම් අත ඕවර්ලැප් කරලා සමාන කරන්න බෑ. දකුණු අතේ මිරර් ඉමේජ් එකත් එක්ක ඕවර්ලැප් කරන්න බෑ. වම් අතේ මිරර් ඉමේජ් එකත් එක්ක දකුණු අත සමාන හෝ ඕවර්ලැප් කරන්න පුළුවන්. අනිත් අතට වම් අතයි දකුණු අතේ මිරර් ඉමේජ් එකයි ඕවර්ලැප් වෙනවා. මේකට තමයි කයිරලිටි කියන්නේ. මේකෙන් කියවෙන්නේ මිරර් රිලේටඩ් ඔබ්ජෙක්ට්ස් ගැන. හැබැයි මේවා හරවලා එකිනෙක ඕවර්ලැප් කරන්න බෑ. පාටිකල් ෆිසික්ස් වල ෆර්මියෝන් වලටත් මේ හා සමාන දෙයක් තියෙනවා. ෆර්මියෝන් කියන්නේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වගේ උපපරමාණුක අංශු. ඉතින් මේ ෆර්මියෝන් වලට මේ වගේ chiral components දෙකක් තියෙනවා. left chiral component, right chiral component. අපේ අත් වගේම මේ components සමාන නැහැ. හැබැයි මෙතනදී කියවෙන්නේ ඒ particle components වල shape එක ගැන නෙවෙයි. ෆර්මියෝන් වල chirality කියන්නේ mathematical property එකක්. සහ එකෙන් විස්තර වෙන්නේ symmetry transformation එකකදී particle එක හැසිරෙන විදිය. ඒ කියන්නේ under parity හෝ දර්පණ ප්‍රතිබිම්බයේදී හැසිරෙන විදිය. ඉතින් මේ fermion left right component සමාන කරන්න බෑ. හැබැයි left chiral component එක සහ parity transformed right chiral component එක සමාන කරන්න පුළුවන්. සහ අනිත් අතට right chiral component එක සහ parity transformed left chiral component එක සමාන වෙනවා. හරියට දකුණු සහ වම් අත් දෙක වගේ. 3. weak forces. ස්වභාව ධර්මයේ මූලික බලයන් හතරෙන් එකක් තමයි weak force කියන්නේ. radioactive beta decay හෝ එහෙමත් නැත්නම් අස්ථායී පරමාණු ස්ථායී වීම සඳහා එයාගේ ඇතුළේ තියෙන අංශුවක් ශක්තිය සහ අංශු පිට කරමින් තවත් අංශුවක් බවට පරිවර්තනය වන ක්‍රියාවලිය සඳහා හේතු වෙන්නේ මේ weak forces. 1956 දී කොලම්බියා විශ්වවිද්‍යාලයේදී වූ කියන විද්‍යාඥවරිය කරපු පරීක්ෂණයකින් හෙළි වෙනවා මේ weak forces විද්‍යුත් චුම්බකත්වය හෝ ගුරුත්වය වගේ අනිත් බලයන් වගේ නෙවෙයි පැරිටි සංරක්ෂණය කරන්නේ නැහැ වම සහ දකුණ සමානව සලකන්නේ නැහැ කියලා. වැඩිදුර අධ්‍යයනයේදී හරි අමුතු දෙයක් තහවුරු වෙනවා. weak forces interact වෙන්නේ fermion වල left chiral component එක එක්ක සහ anti fermion වල right chiral component එක එක්ක විතරයි. ස්වභාව ධර්මය සයන්ටිස්ලා හිතාගෙන හිටියා වගේ සමමිතික නැහැ. violate parity. ඔන්න ඕකෙන් පස්සේ තමයි mirror matter ගැන අදහස මතුවෙන්නේ. ඉතින් මේ mirror matter උපකල්පනයෙන් කියවෙන්නේ සමහර විට ඇත්තටම parity violation එකක් වෙලා නැතුව ඇති අපිට පේන්නේ නැති හෝ අපි තවමත් නිරීක්ෂණය කරලා නැති විශ්වයේ කොටසක parity symmetry එක පවත්වා ගන්න අවශ්‍ය කරන නියමයන් සහ බලයන් ක්‍රියා කරනවා ඇති කියන එක. ඒ කියන්නේ මෙතනදී suggest වෙන්නේ mirror universe එකක්. මේකෙදි weak force interact වෙන්නේ fermion වල right chiral component එක එක්ක සහ anti fermion වල left chiral component එක එක්ක විතරයි. mirror universe idea එකේ suggest කරනවා හැම particle එකකටම mirror partner කෙනෙක් ඉන්නවා කියලා. ඒ කියන්නේ electron mirror electron, quark mirror quark, neutrino mirror neutrino. සහ මේ mirror particle වලින් mirror atoms හෝ පරමාණු ඇති වෙනවා. ඒ වගේම අනිත් හැම ඔබ්ජෙක්ට් එකක්ම mirror stars පවා ඇති වෙනවා. නමුත් ඊටාම දුර්වල විදියට තමයි අපේ සාමාන්‍ය පදාර්ථ එක්ක ඉන්ටරැක්ට් වෙනවා නම් වෙන්නේ. ඇයි ඇත්තටම මෙහෙම උපකල්පනයකට ආවේ? weak force parity violate කරන නිසා. ඇත්තටම සම්මිතිකත්වය නැති වෙලා නැත්නම්. ඇත්තටම සම්මිතිකත්වය හැංගිලා තියෙනවනම් අපේ යුනිවර්ස් එකේ left chiral weak interactions mirror universe එකේ right chiral weak interactions. මේ පද්ධති දෙක එකතු වුණාම
ආයමත් ස්වභාව ධර්මයට සම්මිතික බව ලැබෙනවා. ඒ වගේම තමයි mirror matter suggestion එක dark matter එක හරියටම ගැලපෙනවා. මේ නිසා mirror matter කියන්නේ dark matter වලට possible candidate කෙනෙක්. ඒ කියන්නේ dark matter කියන්නේ මොනවාද කියලා scientists තාම හොයනවනේ. ඉතින් ඒක මේ කියන mirror matterම වෙන්නත් පුළුවන්. මොකද dark matter ආලෝකය නිකුත් කරන්නේ නැහැ. ඊටාම දුර්වල interactions සහ ස්කන්ධයක් තියෙනවා හෝ ගුරුත්වයට හේතු වෙනවා. මේ ලක්ෂණ mirror universe suggestion එකත් එක්ක හරියටම ගැලපෙනවා. කොහොමද scientistලා mirror matter වලට evidence හොයන්නේ? ග්‍රෑන්සසෝ වගේ ලැබොරටරිස් හදලා තියෙන්නේ බාහිර ලෝකෙන් සම්පූර්ණයෙන්ම වෙන් වෙන්න. මේක කන්දක් යට තියෙන නිසා ඝනකම පාෂාණ ස්තරයක් මගින් cosmic radiations මිනිස් ක්‍රියාකාරකම් මගින් ඇතිවන radio waves වගේ දේවල් අවහිර වෙනවා. ඒ නිසා අතිශය දුර්වල සහ දුර්ලභ interaction උනත් detect කරන්න පුළුවන්. සයන්ටිස්ට්ලා මේ සඳහා අතිශය සංවේදී උපකරණ භාවිතා කරනවා. සහ ඒවා මගින් අසාමාන්‍ය විදිහේ සංඥා ග්‍රහණය කරනකම් එයාලා බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ මොන වගේ සංඥාද? අංශුවල අතුරුදහන් වීම ශක්තියේ අනපේක්ෂිත වෙනස්කම්, අසාමාන්‍ය දුර්ලභ සංක්‍රමණයක්. ප්‍රධාන අරමුණ වෙන්නේ ඇත්තටම mirror matter කියලා දෙයක් තියෙනවා නම් ඒවා අපේ යුනිවර්ස් එකත් එක්ක දුර්වල සහ දුර්ලභ interactions ඇති වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒ වෙන පොඩි හොඩුවාවන් අල්ලගන්න මේ detectors හදලා තියෙන්නේ. ලෝක පුරා තවත් භූගත විද්‍යාගාර තියෙනවා mirror matter ගැන හොඩුවාවන් හොයන. අද මම ඔයාලට simple challenge එකක් දෙන්න. search කරලා බලලා හරි ඔයාලා already දන්නවා නම් හරි මේ වගේ තව lab එකක නමක් comment කරගෙන යන්න. ඉතින් අපි බලමු අපි ළඟම තියෙන අපිට නොපෙනෙන ලෝකයක් ගැන අනාගතයේදීවත් හොඩුවාවක් ලැබෙයිද කියලා.